පටන් ගැන්මෙදිම මුළු ලෝකෙම තිබ්බේ මහා අන්ධකාරයක් විතරයි. එතකොටම දෙවියන් වහන්සේ කතා කළා. එළිය ඇතිවේවා කියලා එතුමා අණ කළා. ඒත් එක්කම මහා ආලෝකයක් විශ්වය පුරාම විහිදිලා ගියා. දෙවියන් වහන්සේ ඒ අඳුරෙන් එළිය වෙන් කළා. එතුමා එළියට දවල කියලත් අඳුරට රෑ කියලත් නම් කළා. ඔන්නොහොම හැන්දෑව ගෙවිලා පාන්දර වුණා. ඒ තමයි පළවෙනි දවස. දෙවනි දවසේදී දෙවියන් වහන්සේ ආයෙත් කතා කළා. වතුර මැද හිස් අවකාශයක් හැදිලා උඩ තියෙන වතුරයි පහළ තියෙන වතුරයි වෙන් වෙන්න ඕනේ කියලා එතුමා කිව්වා. එතුමා අණ කරපු විදිහටම නිමක් නැති නිල් පාට අහසක් හරියට වියනක් වගේ පහළ තියෙන වතුරට උඩින් පැතිරිලා ගියා. ඔහොම හැන්දෑව ගෙවිලා පාන්දර වුණා. ඒ තමයි දෙවනි දවස. තුන්වෙනි දවසේදී දෙවියන් වහන්සේ ආයෙත් කතා කළා. අහස යට තියෙන වතුර ඔක්කොම එක තැනකට එකතු වෙලා වියලි පොළව මතුවෙන්න ඕනි කියලා එතුමා කිව්වා. ඒත් එක්කම කඳු තමන්ගේ ඔලු උඩට උස්සලා අහස දිහා බැලුවා. ගල් පර්වත තමන්ගේ පපුව ඉස්සරහට දාලා වතුරට උඩින් මතු වුණා. රැලියවිත් ඒවායේ පාමුල වැදෙන්න ඉඩ හැරියා. දෙවියන් වහන්සේ ගොඩබිමට පොළොව කියලත් එකතු වුණ වතුරට මුහුද කියලත් නම් කළා. හැබැයි තාම පොළොව තිබුණේ හිස්ව. ඒ නිසා දෙවියන් වහන්සේ ඒක ජීවයෙන් පුරවලා ලස්සන කරන්න ගත්තා. පැද්දෙන තනකොළ, පිපෙන මල්, ගෙඩි පිරුණු ගස් මේ හැමදේම එක්ක පොළොව ලස්සන පාටවලින් පිරුණා. තමන් මවපු දේ දිහා බලලා දෙවියන් වහන්සේ ගොඩක් සතුටු වුණා. ඔන්නොහොම හැන්දෑව ගෙවිලා පාන්දර වුණා. ඒ තුන්වෙනි දවස. හතරවෙනි දවසේදී දෙවියන් වහන්සේ ආයෙත් කතා කළා. දවාලයි රෑයයි වෙන් කරන්න අහසේ ආලෝකයන් ඇති වෙන්න ඕනේ කියලා එතුමා කිව්වා. එතුමාගේ කටහඬත් එක්කම ගැලැක්සි කෝටි ගානක් අභ්‍යවකාශයට විසි වුණා. දවාල පාලනය කරන්න ඉරටත් රාත්‍රිය පාලනය කරන්න හඳටත් එතුමා බලය දුන්නා. හරියට සංගීත කණ්ඩායමක් මෙහෙනවන කෙනෙක් වගේ එතුමා ඍතු, දවස් සහ අවුරුදු වෙන් කරන්න මේ ග්‍රහවස්තුන්ව ලස්සන රිද්මයකට වැඩ කරන්න හැදුවා. තමන් මවපු දේ දිහා බලලා දෙවියන් වහන්සේ ඒක යහපත් කියල දැක්කා. ඔහොම හැන්දෑව ගෙවිලා පාන්දර වුණා. ඒ හතරවෙනි දවස. පස්වෙනි දවස උදා වුණා. දෙවියන් වහන්සේ ආයෙත් කතා කළා. වතුර ජීවීන් රංචුවලින් පිරිලා යන්න ඕනේ. ඒ වගේම කුරුල්ල පොළොවට උඩින් අහසේ පියාඹන්න ඕනේ කියලා එතුමා කිව්වා. රාජලියෝ අහසේ සැරිසරන්න ගත්තා. තල්මස්සු වතුරෙන් උඩිත පැන්නා. දෙවියන් වහන්සේ මවපු පළවෙනි සත්තුන්ට මුහුදේ අහසෙයි ඉඩවෙන් වුණා. හැන්දෑව ගෙවිලා පාන්දර වුණා. ඒ පස්වෙනි දවස. හයවෙනි දවසේදී දෙවියන් වහන්සේ ආයෙත් වතාවක් කතා කළා. පොළොවෙත් ජීවීන් ඇතිවෙන්න ඕනේ කියලා කිව්වා. නොයෙක් ප්‍රමාණවල කකුල්, පාද, කුර සහ නියපොතු සලකුණු පළවෙනි වතාවට පස් උඩ සටහන් වුණා. මේකත් යහපත් කියලා එතුමා දැක්කා. ඒත් තාම මොකක්දෝ කවුදෝ අඩුපාඩුවක් තිබුණා. අපි අපේ ස්වරූපයෙන් මනුෂ්‍යයාව මවමු කියලා එතුමා කිව්වා. ඉතින් එතුමා ගැහැණු සහ පිරිමි විදිහට මනුෂ්‍යයන්ව මැව්වා. හරියට මහා රජෙක්ගෙන් පාලන බලය ලැබුණු කුමාරවරු වගේ. බෝ වෙලා වැඩි වෙන්න මුළු පොළොවම පුරවලා ඒක යටත් කරගන්න කියලා ලොකු වගකීමක් දීලා එතුමා ඒ යාලට ආශිර්වාද කළා.
දෙවියන් වහන්සේ පස්සට වෙලා තමන් මවපු හැමදේම දිහා බැලුවා. ඒ හැමදේම ගොඩාක් යහපත් කියලා එතුමා දැක්කා. හැන්දෑව ගෙවිලා පාන්දර වුණා. ඒ 6 වෙනි දවස. 7 වෙනි දවසේ දෙවියන් වහන්සේ නිවාඩු ගත්තා. මහන්සි නිසා නෙවෙයි, තමන් කරපු දේ ගැන සෑහීමකට පත්වුණු නිසා. එතුමාගේ වැඩේ සම්පූර්ණයි. කිසිම අඩුපාඩුවක් නැහැ. එතුමා ඒ ගැන ගොඩාක් සතුටු වුණා. එතුමා 7 වෙනි දවසට ආශිර්වාද කරලා ඒක විවේක ගන්න, නමස්කාර කරන ශුද්ධ දවසක් විදිහට වෙන් කළා. කතා කරන දෙවියන් වහන්සේ තමන්ගේ වචනයෙන් හැමදේම මැව්වා. අපිට පේන දේවල් වගේම අපේ ඇස්වලට නොපෙනෙන දේවල් පවා. එතුමා මවපු හැමදේම ඇතුලේ ඒ වචනය තාම දෝංකාර දෙනවා. හැම පරමාණුවක්ම එකට අල්ලගෙන ඉන්නේ ඒකෙන්. හැම දෙයකම දෙවියන් වහන්සේගේ ඇඟිලි සලකුණු තියෙනවා.